ලෝසියස් අයියා මම මේ ඒත් බැලුව හැමදාම හවසට මේ සද්දේ ඇහෙනවා. මම බැලුව ඒත් මේ කවුද මේ බටනාව ගහන්නේ කියලා. මන් තමයි ඉතින් වෙන කවුද මේක මේ බටනලා ගහන්නේ ඉන්නේ. ඔය හිල් වලින් කරන වැඩේ මාරයි නේ. මං ඒත් බැලුවා මේ සද්දේ මොකද්ද කියලා මේ හැමදාම හවසට ඇහෙන. ඇත්තටම ඔය වදින විද්‍යාත්මක පදනම මොකද්ද? ඔය වදින මොකක්ද ශාස්ත්‍රය මොකද්ද ඔය කියන්නේ? මේක මෙහෙම නෑ මේක මේ සුසිර විද්‍යා භාණ්ඩයන්. මේකෙන් පින්බහම අයියේ දැන් මේකෙන් හුලං වගිහිල්ලා තමයි වාදනය වෙන්නේ. හිල් වලින් ගන්න වැඩනේ. මේ ඒක නෙමෙයි මේ. දන්නවද මල්ලි ලෝකෙ තියෙන ලොකුම හිල මොකද්ද කියලා? ලෝකෙ තියෙන ලොකුම හිල? මෙච්චර හිල් ගැන දන්නව ලෝකෙ තියෙන ලොකුම හිල ගැන දන්නේ. මම දන්න ලොකු හිලක් නෑ අයියේ. අයියෝ දන්නේ නැද්ද ලෝකෙ තියෙන ලොකුම හිල මොකද්ද කියලා? ඔච්චර ගමේනේ කොල්ලෝනේ දන්නේ නැද්ද? දන්නේ නැනේ. මං කියන්නම්කෝ. ලෝකෙ තියෙන මරියානා ආගාදි. ඒක එහෙන ගැඹුරුයි. ඈහෙන ගැඹුරුයි. ඒක තියෙන්නේ හැබෝ ඇමරිකාවේ. ඇරිසෝනා ප්‍රාන්තේ තියෙන්නේ. ඒක තියෙන්නේ ස්පේස් වල. මන් දන්න හිලක් නෑ අයියේ. මට වඩාත් තියෙනවද හිලක්? ඒක මේ දන්නවද එක හිලකින් හිල් දෙකක් වහන? ඈ? එක හිලකින් හිල් දෙකක්? මන් දන්නවද ඕවා? දන්නේ නැද්ද හිල්? එක හිලකින් හිල් දෙකක් නේ. දන්නේ නැහැ ඉස්ටකල් කරනවා. දන්නේ නැහනේ. මේ එක හිලයි. හිල් දෙකයි. හිල් දෙකයි. මේ ආතල්නේ. දැක්කන ජාත්‍යන්තර ගණිච්චා එක හිලකින් හිල් දෙකයි. එක හිලකින් හිල් දෙකක් නේ. මේ ඒක නෙමෙයි. නෑ ඒක නෙමෙයි මේක. මේක තමයි ප්‍රශ්නේ. එලෝසස් අය දන්නවද එක හිලකින් හිල් හතක් වහන්න? හිල් හතක්? නෑ දන්නේ නෑනේ. දන්නේ නෑ. ඇහුවොත් තා. එක හිලකින් හිල් නෑ. දන්නේ නෑනේ හිල් හතක් වහන්න. මේක කර හිටියා වෙච්චලා එක හිලකින් හිල් හතක් වහන්න දන්නේ නෑ.